පොළව මත පිට අප දකින ලෝකයට යටින් තවත් අභිරහස් ලෝකයක් තිබිය හැකිද? වසර දහස් ගණනක් තිස්සේ මිනිස් ඇස වසන් කළ ඉතිහාසයේ අඳුරු පතුලක සැඟව තිබූ මහා විස්මිත නිර්මාණයක් ගැන තුර්කියෙන් අපට අසන්නට ලැබේ. අද අප සොයා යන්නේ පොළවට මීටර් 85ක් යටින් පිහිටි මිනිසුන් 20000කට පමණ නවාතන් ගත හැකිව තිබූ ඩෙරින් කිව් නැමැති භූගත නගරයක් පිළිබඳවයි. වර්ෂ 1963 දී තුර්කියේ කැපඩෝසියා ප්‍රදේශයේ සාමාන්‍ය වැසියෙක් තමාගේ නිවසේ සාමාන්‍ය අලුත් වැඩියාවක් සඳහා බිත්තියක් කඩා දැම්මේය. ඔහු කිසි දිනක අපේක්ෂා නොකළ අපූර්වතම යමක් බිත්ති කුහරය තුලින් මතුවිය. බිත්තිය පිටුපස තට්ටු 18ක් ගැඹුරට විහිදුණු දැවැන්ත නගරයක් ඔහු දුටුවේය. ඉතා අහුඹු ලෙස හමු වූ මේ දැවැන්ත භූගත නගරය පුරාවිද්‍යාඥයන් පවා පුදුමයට පත් කළේය. නූතන තාක්ෂණය හෝ නවීන යන්ත්‍ර සූත්‍ර නොතිබුණ යුගයක පොළවට යටින් මීටර් ගණනාවකට ගැඹුරින් මෙවැනි ඉංජිනේරු ප්‍රතිහාරයක් සිදු කළේ කෙසේද? කුමන හේතුවක් නිසාද? මෙම භූගත නගරය දැනට අපට හමු වී ඇති ලෝකයේ ගැඹුරුතම භූගත නගරවලින් එකක් ලෙස සැලකේ. එය පොළොව මට්ටමේ සිට අඩි 280ක් පමණ ගැඹුරට විහිදෙන පරිදි තට්ටු 18කින් යුක්ත වන දැවැන්ත නගරයකි. මෙම නගරය ඉදි කළේ කවුරුන් විසින් කුමන කාලයකදීද යන්න පිළිබඳව විවිධ අය විවිධ අදහස් පළ කරති. ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ක්‍රිස්තු පූර්ව 8 හෝ 7 වන සියවස්වලදී පීජියන්ස් වරුන් මේ ආරම්භකයන් බවයි. පීජියන්ස් වරුන් ලෙස සැලකෙන්නේ ලෝකඩ යුගයේ අගභාගයේදී ලොව ඉතාමත් දියුණු ගෘහ නිර්මාණ ශිල්පයක් හිමිව තිබූ ජන කොට්ටාසයකි. මෘදු ගිනි කඳු පාෂාණ කැටයම් බවට පත් කිරීමේ විශේෂ දක්ෂතාවයක් ඔවුන් සතුව පැවති බව විශ්වාස කෙරේ. ඇතැම් අය විශ්වාස කරන්නේ මෙයටත් වඩා බොහෝ ඈත ඉතිහාසයක් මෙයට පවතින බවයි. ඔවුන්ට අනුව ක්‍රිස්තු පූර්ව 15 වන සියවස දක්වා වූ ඉතිහාසයක් මෙයට පවතින අතර එම යුගයේදී හිටයිට්ස් වරුන් තමන්ගේ සතුරන් වූ ෆීජියන් වරුන්ගෙන් බේරීම සඳහා මෙම තට්ටු සහිත නගරය ගොඩ නැගූ බවයි. කෙසේ වෙතත් මුලදී ඉතා කුඩා ගුහා පද්ධතියක් ලෙස නිර්මාණය කළ මෙය පසු කාලීනව බිහි වූ ශිෂ්ටාචාරයන් විසින් විශේෂයෙන්ම රෝම සහ බයිසැන්ටියන් යුගවල ක්‍රිස්තියානි වැසියන් තම සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා තව තවත් පොළොව යට හාරමින් විශාල නගරයක් දක්වා මෙය වර්ධනය කරන ලදී. මෙම භූගත නගරයේ තුල එකවර මිනිසුන් 20000කට පමණ නවාතැන් ගැනීමේ හැකියාව පැවතිනි. ඔවුන් තමන් ඇති දැඩි කරන සතුන්ද සහිතව ආහාර තොගද සමගින් මාස ගණනාවක් ආරක්ෂිතව මෙම ගුහා නගරය තුල ජීවත්ව සිටි බවට සාධක පවතී. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් ආරක්ෂා සහිතව ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ආහාර වර්ග නරක් නොවී තබාගත හැකි සිසිල් කාමර පද්ධතියක් මේ පහළ තට්ටුවල පැවති බව සොයාගෙන තිබේ. මෙම නගරයේ තවත් සුවිශේෂී කරුණක් වන්නේ නගරයේ ගැඹුරුම තට්ටුවලට පවා පිරිසිදු වාතය සැපීමේ විශේෂ වාතාශ්‍ර පද්ධති 50ක් පමණ සවිකර තිබීමයි. ඒවා දිගින් මීටර් 55ක් පමණ විය.
එයට අමතරව භූගත නගරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි කුඩා වාත සිදුරු දහස් ගණනක් මෙම නගරය පුරා විහිදී පැවතිනි. මෙම භූගත නගරය නිර්මාණය කිරීම සඳහා යොදාගත් අමුද්‍රව්‍ය මොනවාද? එය ගඩොල් හෝ සිමෙන්ති භාවිතා කර කළ ඉදිකිරීමක් නොවේ. තුර්කියේ කැපඩෝසියා නමින් කලාපයට ආවේනික ටෆ් නමින් හැඳින්වෙන ගිනිකඳු දැවීමෙන් ඉතිරි වූ අලුවලින් සැදුම්ලත් මෘදු ස්වාභාවික පාෂාණ ස්තරයක් හාරා ගැනීමෙන් මෙම නගරය නිර්මාණය කර ඇති බව සැලකේ. ගිනිකඳු පිපිරීම් වලින් පිටවන අලු සහ ලාවා වසර මිලියන ගණනාවක් තිස්සේ තැන්පත් වීමෙන් සැදුම්ලත් පාෂාණ ඉතා මෘදු බැවින් කැටයම් කිරීම ඉතා පහසුවෙන් කළ හැකි බවට විශ්වාස කෙරේ. එම නිසා සාමාන්‍ය මෙවලන් භාවිතා කර පොළොව හැරීමත් කැටයම් කිරීමත් සිදු කර ඇතැයි විශ්වාස කෙරේ. මෙම පාෂාණයේ ඇති පුදුම සහගත ලක්ෂණය වන්නේ එය වාතයට නිරාවරණය වී කාලයක් ගතවීමත් සමග එය ක්‍රමයෙන් වියලී ඉතා දැඩි හා ශක්තිමත් පාෂාණයක් බවට පත්වීමයි. මේ අයුරුන් පාෂාණය ඇතුළට හාරා සකස් කළ කාමර සහ උමන් මාර්ග දැඩි ගිම්හාන කාලයේදී සිසිලසත් සීත කාලයේදී උණුසුමත් පවතින නිසා එය ස්වාභාවික වායු සමීකරණයක් ලෙස ක්‍රියා කරයි. භූගත ජීවිතයේදී ආරක්ෂාව ආහාර මෙන්ම ජලයද අත්‍යවශ්‍ය සාධකයක් වේ. ඩෙරින් කූයු වැසියන් ඒ සඳහා එම නගරය තුළ අපූර්ව ලිම් පද්ධතියක් නිර්මාණය කළහ. තුර්කි භාෂාවෙන් ඩෙරින් කියු යන වචනය අර්ථය වන්නේද ගැඹුරු ලිඳ යන්නයි. සතුරන් ඉහළ සිට ජලයට වස මිශ්‍ර කරති යන සැකය නිසා ඔවුන් මෙම ලින් මතුපිට පොළොවට විවෘත නොකර නගරයේ පහළම මට්ටම් වල සිට භූගත ජලය උල්පත් කරා විහිදෙන අපූර්ව ක්‍රමයක් නිර්මාණය කරන ලදී. මෙම ලින් පද්ධති ජල සැපයුමට අමතරව නගරයට වාතාශ්‍රය සපයන උමං ලෙසද භාවිතා කර ඇත. මෙම භූගත මහා ශිෂ්ටාචාරයේ වීති සහ නිවාස අඳුරෙන් මුදවා ගැනීම සඳහා ඩෙරින් කියු වැසියන් සතුව ඉතා ක්‍රමවත් ආලෝක කරන පද්ධතියක් පැවති බව සොයාගෙන තිබේ. මෙම භූගත නගරයේ බිත්තිවල විශේෂයෙන් සකස් කළ කුඩා සිදුරු තුළ තෙල් සහ සත්ව මේදය පිර වූ මැටි පහන් දල්වමින් ඔවුන් මුළු නගරයම ඒකාලෝක කර තිබිණි. ඇතැම් කෙනෙකුට අනුව මේවා භූගත හුදකලා නගර නොව නගර එකිනෙකට සම්බන්ධ වූ දැවැන්ත භූගත අධිරාජ්‍යයන් ලෙස පැවති බවයි. මෙම නගරය තවත් සැතපුම් ගණනක් ඈතින් පිහිටි වෙනත් භූගත නගර සමග රහසිගතව සම්බන්ධව සිටි බවට සාක්ෂි පවතී. මෙම නගරයේ සිට සැතපුම් 5ක් පමණ ඈතින් පිහිටි තවත් භූගත නගරයක් වන කයිමක්ලී නැමැති නගරය සමග දැවැන්ත උමං මාර්ගයක් හරහා සම්බන්ධව තිබූ බව සොයාගෙන තිබේ. මේ නිසා සතුරන් එක නගරයක් ආක්‍රමණය කළහොත් අනෙක් නගරය වෙත ආරක්ෂිතව පසුබැසීමට ඔවුන්ට හැකිවිය. මෙම භූගත නගරේ අති විශිෂ්ට සහ ඓතිහාසික වටිනාකම නිසාම වර්ෂ 1985 දී ඩෙරින් කියු ඇතුළු කැපඩෝසියා කලාපය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නගරය වර්ෂ 1969 සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබේ. නමුත් වර්තමානයේදී මෙම සමස්ත නගරයෙන් නැරඹිය හැක්කේ 10% ප්‍රමාණයක් පමණි. එසේ වුවද මේ නැරඹීමට ලොව පුරා සංචාරකයන් ලක්ෂ ගණන් පැමිණෙන බව වාර්තා වේ.
මෙම භූගත නගරයේ ඉංජිනේරු ශිල්පය සැබැයින්ම විස්මයජනකය. එතරම් විශාල ගැඹුරකට පොළොව හැරීමේදී කිසිදු ආකාරයකට කඩා වැටීමකින් තොරව වායු සහ පස් පීඩනය සමබර කළේ කෙසේද? මෙම කැණීම්වලදී ඉවත් කළ ටොන් මිලියන ගණනක පස් සහ ගල් තොගවලට සිදු වූයේ කුමක්ද? මෙම කැපඩෝසියාවේ මහා ශිෂ්ටාචාරය අදටත් ඉතිරි කර තිබෙන්නේ කිසි විටක විසඳිය නොහැකි අභිරහස් ප්‍රශ්න සමූහයකි. ඔබ මෙම චැනලය තවමත් සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් සබ්ස්ක්‍රයිබ් කරන ලෙස මතක් කර සිටිමි.